ආශිර්වාදමත් දවසක් ඔබ සියලු දෙනාටම ධෛර්යමත් දේව වචන තුළ අපි නැවතත් හමු වෙනවා. අද මාතුකාව බාධාව තරවටු කරන දෙවියන් වහන්සේ. ගීතාවලිය 106:9 මෙහෙම කියනවා, උන්වහන්සේ රතු මුදල තරවටු කළසේක, ඒ වේලුණේය වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙන ගියසේක. ඊටමත් හස්කම ඔබට කියන්න යනවා. අද ඔබට විශාල බාධාවක්, අභියෝග, හිතාගන්න බැරි කාරණාව තුල ඔබ ඉන්නවා වෙන්න පුළුවන්. කවදාවත් විශ්ලේෂණය නැහැ කියලා හිතපු බාධාවක් අද ඔබට තියෙනවා වෙන්න පුළුවන්. ඔබට අද දවසේ කියනවා දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. දෙවියන් වහන්සේ ඔබගේ ඉදිරියේ තියෙන බාධාව තරවටු කරන්න යනවා. පළවෙනි දේ, දෙවියන් වහන්සේට ඔබ කතා කරන්න. දමෝස දෙවියන් වහන්සේට කතා කරා. දෙවෙනි පියවර, දෙවියන් වහන්සේට සවන් දෙන්න, දෙවියන් වහන්සේ කියන දේට කීකරු වෙන්න. දැන් මෝසෙස් දෙවියන් වහන්සේ සවන් දුන්නා, දෙවියන් වහන්සේ කියපු දේ කරා. එවිට ඒ රතු මුද දෙබෑ වුණා. හරියට වනයක් මැදින් යනවා වගේ ඒ ගැඹුර මැදින් ගමන් කරා. මම ඔබට කියන කාරණාව නම් අද ඔබ විවිධ අභියෝග තුල, විවිධ වාතාවරණ තුල මම මේ බාධාව කොහොමද නවත්තන්නේ, මේ බාධාව තුල මම ගමන් කරන්නේ කොහොමද, මම මේක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඔබ මාත් වේසෝ ඉන්නවා ඇති. හැබැයි උන්වහන්සේ කියනවා මට කතා කරන්න, ඒ වගේම මට කීකරු වෙන්න. මං නුඹට මඟ සාදනවා. ඒක විශ්වාස කරන්න. මේ අද දවසේ ඔබ මොන අභියෝග තුල, මොන බාධකයන් තුලින් ඔබ ගමන් කරා, ඔබගේ ආත්මික නායකයන් එක්ක කතා කරන්න, දේව වචනේ කියවන්න, යාඥා කරන්න, ඔබේ නායකයන්ට කීකරු වෙන්න. ඔබගේ බාධකයේ දෙවියන් වහන්සේට පුළුවන් ඒකට තරවටු කළා. ඔබටත්, ඔබගේ පවුලටත්, ඔබගේ කාරණාවලටත් ඒක අභිබවා යන්න, ඒක ජයග්‍රහණය කරන්න, ඒක ඔබගේ ජීවිතේ වික්‍රමාන්විතව මා ජයග්‍රහණයක් අත්පත් කරගන්න ඔබට පුළුවන් දවසක් වෙන්න යනවා. ඒක විශ්වාස කරන්න. මන්ද එදා රතු මුහුද තුල ඊශ්‍රායල් සෙනග මෝසෙස්ලු කණ්ඩායම හිර වෙලා ඉද්දී මෝසෙස් දෙවියන් වහන්සේට කතා කරා. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරා. අවශ්‍ය කරන සැලැස්ම දුන්නා. අද මම ඔබට කියනවා, ඔබ දෙවියන් වහන්සේට කතා කරන, ඔබ ළඟ ඉන්න අද මේ වෙලාවේ මොනවා කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන් ඕනම තැනක ඉඳන් උන්වහන්සේට කතා කරන්න. උන්වහන්සේ මේ වෙලාවේ බලන් ඉන්න ඔබ කතා කරනකම්, ඒ වගේම උන්වහන්සේ බලන් ඉන්න ඔබට උත්තර දෙනකම්. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේට කියන, ස්වාමිනී, මගේ බාධාව ඔබට බාරයි. ඔබ වහන්සේ හාස්කමක් කරන්න. දෙවියන් වහන්සේ ඔබව ඒ බාධාව දෙපැත්ත කළා. ඔබව ඉදිරියට ගෙනියන්න යනවා. ඔබට ජයග්‍රහණ දෙන්න යනවා. ආශිර්වාදමත් කාලයක් ඔබට උදා කරන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. යේසුස් පිටයි ඔබ සියලු දෙනාට.